අයිබෝවන් අපි අද රසායනික බන්ධන දෙවන ඒකකයේ පටන් ගන්න යන්නේ. හරි මාතෘකාව රසායනික බන්ධන. රයිට් මට ඉස්සෙල්ලාම කියන්න බන්ධනයක් කියන්නේ මොකද්ද කියලා. බන්ධනයක් කියන්නේ මොකද්ද? බන්ධනයක් කියන්නේ මොකද්ද? මූල ද්‍රව්‍ය දෙකක් සංයෝජනය වෙලා හැදෙන දේවල් නෑ. බන්ධනයක් කියන්නේ මූල ද්‍රව්‍ය දෙකනේ බන්ධනයක් නේ මං අහන්නේ. බන්ධනයක් කියන්නේ මොකද්ද? බන්ධනයක් කියන්නේ සිංහලෙන් බන්ධනයක් කියන්නේ මොකද්ද? බැඳීම. හරි. ඒකට අපිට මොනවද තියෙන බැඳීම්? දැන් අපි හිතමු ඔයාලට මොනවද තියෙන බැඳීම්? ඔයාලට තියෙන බැඳීම් මොනවද? කියන්න බලන්න. අපිට පුද්ගලයා වශයෙන් අපිට මොනවද තියෙන බැඳීම්? මොන බන්ධනද අපිට තියෙන්නේ? ඔව් පවුල තුල තියෙන බැඳීම්. අපිට බැඳීම් තියෙනවා. මොකද බැඳීම්? ප්‍රධාන වර්ග දෙකයි අපිට තියෙන බැඳීම්. මොකද්ද? එක තමයි පවුල තුල ඊට පස්සේ මේ පවුල් අතර හරි පවුල තුල බැඳීම් තියෙනවා පවුල් අතර බැඳීම් තියෙනවා අපි දැන් පවුල තුල අපි සමග අපේ අම්මනේ වෙන බැඳීමක් ඒකනේ අම්මත් එක්ක තියෙන බැඳීම වෙනස් බැඳීම තාත්තත් එක්ක තියෙන බැඳීමක් අපිටනේ තවත් බැඳීමක් නේ සහෝදර සහෝදරි අපිට ඉන්නවා නම් නේද අපිට ඒගොල්ලොත් එක්ක බැඳීම් තියෙනවා තව බැඳීමක් අපිට ආච්චිලා සීලා ඉන්නවා නම් මොකද තවත් වෙනස් විදිහේ බැඳීමක් ඒගොල්ලොත් එක්ක මේ පවුල හරි පවුල් අතර දැන් මේ පවුලයි අල්ලපු ගෙදර ඊට පස්සේ මේ වටේ තියෙන ගෙවල් එක්ක ඊට පස්සේ මේ පවුල අපේ සහ ඥාතීන් අතර ඔන්න ඈත ඉන්න කට්ටිය සමහරවල් ඒගොල්ලෝ බැඳීම් තියෙනවා මේ අපිට තියෙන බැඳීම් වගේම තමයි රසායනික බන්ධන කියලා කියන්නේ දැන් මේ බන්ධනනේ බැඳීම් රසායනික බන්ධන කියලා කියන්නේ රසායනික බන්ධන කියන්නේ පරමාණු අතර හෝ අණු අතර ඇතිවන බැඳීම් අණු අතර ඇතිවන බැඳීම් තමයි අර මේ පවුල තුල පවුල් අතර වගේ තමයි එක්කෝ අණුවක් තුල අනිත් එක මොකද්ද අණු අතර රසායන බන්ධන වර්ග දෙකයි රයිට් අපි ලියමු එහෙනම් ලියන මාතෘකාව රසායනික බන්ධන ලියමු රසායනික බන්ධනයක් යනු පරමාණු අතර හෝ අණු අතර ඇතිවන බැඳීම් වේ. රසායනික බන්ධන යනු පරමාණු අතර හෝ අණු අතර ඇතිවන බැඳීම් වේ. එය පහත පෙරදී වර්ග කළ හැක. මේ රසායනික බන්ධන කියන ඒවා පහත පරිදි වර්ග කරන්න පුළුවන්. කොහොමද? අන්තශ් අණුක බන්ධන. අන්තශ් නැත්නම් මේවට කියනවා ප්‍රාථමික බල කියලා. මෙයාට අපි කියනවා ද්විතීයික බල කියලා. රසායනික බන්ධන වර්ග දෙකයි ප්‍රාථමිකයි ද්විතීයිකයි. ප්‍රාථමික කියලා කියන්නේ අණුවක් ඇතුලේ මේක අණු අතර ප්‍රාථමික බලයි ද්විතීයික බලයි. මෙහෙම ලියා කඩාගන්න නම් රසායනික බන්ධන කොටස් දෙකයි අන්තශ් අණුක අන්තර් අණුක ප්‍රාථමික බල ද්විතීයික බල දාගන්න. මේක අර්ධකීමක් ලියන්න අණුවක් තුල ඇති බන්ධන වේ. අර පවුල ASCII තියෙනවා වගේ. අණුවක් තුල ඇති බැඳීම් වේ. අනිත් පැත්තේ අණු අතර ඇති බැඳීම් වේ. ඒ මේ ප්‍රාථමික බල වර්ග කීපයක් තියෙනවා. එක සහසංයුජ බන්ධන. ප්‍රාථමික බල පැත්තට ලියන්නේ සහසංයුජ බන්ධන. දෙක අයනික බන්ධන. තුන ලෝහක බන්ධන. සහසංයුජ අයනික ලෝහක. තුනයි තියෙන්නේ. වර්ග තුනයි තියෙන්නේ. ප්‍රාථමික ඒවා. ඒ කියන්නේ අණුවක් ASCII තියෙන්න පුළුවන් ප්‍රාථමික බන්ධනනේ ඒවා වර්ග තුනයි. එතකොට අණු අතර ඇති වෙන්න පුළුවන් බන්ධන. ඒවා වර්ග 6ක් තියෙනවා. පළවෙනි වර්ගයට අපි කියනවා ප්‍රේරිත දීර්ඝ ටිකක් දිග නමක්. ප්‍රේරිත දීර්ඝව ආයි පාරක් ප්‍රේරිත දීර්ඝ. කියන්නේ ඒ අණුවේ ස්වභාවය කියන්නේ මේ. අණු දෙකක්නේ.
අණු දෙකක් හිට දෙපාරක් කියනවා. පේරිත දීර්ඝ පේරිත දීර්ඝ ආකර්ෂණ බල. පේරිත දීර්ඝ ආකර්ෂණ බල. එතකොට ඒකේ ඊළඟ වර්ගයේ තියෙනවා දීද්‍රව ආකර්ෂණ බල. දීද්‍රව ආකර්ෂණ බල. මේක මිශ්‍ර වෙච්චාම ඇති වෙනවා ප්‍රේරිත ද්විද්‍රව ආකර්ෂණ බල. ආකර්ෂණ බල. මේ අතරම් ප්‍රබල නැහැ. මේවා බන්ධන කියලාම හඳුන්වන්නේ. මේවා ප්‍රබලයි. ඒ කියන්නේ අණුවක් තුල ඒවා. එහෙම නේද? ගෙදර හස්සේ තියෙන ඒවා ප්‍රබල වෙන්න එපා. ලේ බැඳීම් නේද? සීයා. තාත්තා අම්මා දරුවෝ නේද? ලේ බැඳීම් තියෙන. ඒවා ප්‍රබලයි. දැන් බේනවනේ සමාජයට බහැපුවාම ලේ බැඳීම්. හරි. ඊට පස්සේ අර ලස්සන ඉංග්‍රීසි කියවනකුත් තියෙනවනේ මොකද්ද? blood is thicker than the water නේ. හරි. එතකොට ඔන්න මේ ආකර්ෂණ බල මේ පොඩ්ඩක්. මේ එක එක විදිහේ ඒවා. දැන් අපිට තියෙන ඥාතීන් එක්කලා ඒ වගේ. අල්ලපු ගෙවල් එක්කලා සමාජයත් එක්කලා යාළුවොත් එක්කලා ඒ වගේ වර්ග. පේරිත දීර්ඝ පේරිත දීර්ඝ පේරිත දීර්ඝ මේ දෙකේ මිශ්‍රණයක් නේ. ඊළඟට අයන දීර්ඝ ඊළඟ වර්ගය අයන දීර්ඝ ආකර්ෂණ බල 5 අයන ප්‍රේරිත දීර්ඝ අයන ප්‍රේරිත දීර්ඝ ආකර්ෂණ බල. හරි. 6 වෙනි වර්ගය හඳුන්වනවා හයිඩ්‍රජන් බල. හයිඩ්‍රජන් බන්ධන කියලාත් අපි වෙලාවකට කියනවා. හයිඩ්‍රජන් බන්ධන කමන්නේ. හයිඩ්‍රජන් බන්ධන. මේ පළවෙනි වර්ගයට මට අමතකුණා කියන්න නම් දෙකක් තියෙනවා තව. ලන්ඩන් බල. මේ නම දිග හින්දා වැඩියෙන් භාවිතාන ලන්ඩන් බල කියන එක. ඊළඟ එක තමයි ලන්ඩන් බල. තව නමක් තියෙනවා අපකිරණ බල. ඔය වෙනස්කම් ගැන අපි පොඩි වෙනස්කම් කියන්නේ ඔය තුනම එකක්. එහෙම ගණන් පේරිත දීර්ඝ ලන්ඩන් බල අපකිරණ බල. ඔය තුනම එකක්. පයින් වර්ගයට නම් 3ක් තියෙනවා. එතකොට බන්ධන රසායනික බන්ධන කියන්නේ පරමාණු අතර හෝ අණු අතර ඇති වෙන බැඳීම්. ඒවා වර්ග 2යි. අණුවක් තුල ඇති වෙන බැඳීම් සහ අණු අතර ඇති වෙන බැඳීම්. අපි දැන් මේ පාඩමේදී කතා කරනවා මේ බල වර්ග 9 කතා කරපුවම පාඩම ඉවරයි. ඉතින් ඇත්තටම මම හිතන්නේ පොඩි පාඩමක් මේ පාඩම. ගොඩක් කරුණු එකතු වෙනවා පාඩමට. හරි? ඔයාලගේ දැනුම අලුත් වෙනවා. මේක සාමාන්‍ය පෙළ විද්‍යාවට මේකේ චුට්ටක් තිබිලා තියෙනවා. එතකොට සාමාන්‍ය පෙළ විද්‍යාවට තිබිච්ච ටිකක් තමයි ඉස්සරහට අපි අරගෙන යන්නේ. එහෙනම් ඔන්න තේරුණානේ. රසායනික බන්ධන වර්ග 2යි. රසායනික බන්ධන වර්ග 2යි. ප්‍රාථමික සහ ද්විතීක. ප්‍රාථමික ඒවා වර්ග 3යි. ද්විතීක ඒවා වර්ග 6යි. එහෙනම් මේ 6 ඔක්කොම කතා කරපුවම පාඩම අවසන්. අපි පටන් ගන්නවා කාගෙන්ද? සහසංයුජ බන්ධන වලින්. ලියන මාතෘකාව සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන. මොකද්ද සහසංයුජ බන්ධනයක් කියන්නේ? මතකද ඕලේ කාලේ අර්ථයක් කියන්නේ? ඕලේ කාලේ මොකද්ද සහසංයුජ බන්ධනය කියලා කියන්නේ? යම් කිසි පරමාණු දෙකක් අතර මොකද්ද කළේ ඒගොල්ලෝ? හයිඩ්‍රජන්ගේ ඕලේ කාලේ වින්‍යාසය එකයිනේ. H2 අණුව හැදෙන්නේ කොහොමද? මතකද මෙහෙම ඇද්දා ඔයගොල්ලෝ? අර කතර දානහො. එමනේ? ඔව් මං කියන්නේ මේ මෙහෙම view හැන්දා නේද? මොකක්ද අර්ථයක් කියමු. මේ කරපු වැඩේ මොකද්ද? යම් කිසි පරමාණු දෙකක් අතර මොකද කළේ? ඉලෙක්ට්‍රෝන යම්සි පරමාණු දෙක තමන්ගේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන උච්චර අමතක වෙනවද බුදු අම්මෝ. තාම ප්‍රතිඵලාවෙත් නැහැ. යම් කිසි පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් ඇති වෙන බන්ධන. මෙන්න මෙහෙම කරලා අඳින්න යන්න. නේද? හරිද? හවුලේ නැත්තම් වචනයක් කියනවා මොකද්ද? පොදුවේ තබා ගැනීමෙන් ඇතිවන බන්ධන. හවුලේ නැත්තම් පොදුවේ තබා ගැනීමෙන් ඇතිවන බන්ධන. යම් කිසි පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ නැත්නම් පොදුවේ තබා ගැනීම බන්ධන සහසංයුජ බන්ධන. ඕක තමයි ඕ ලෙවල් අර්ධයක්වීම. උසස් පෙළදී මොකද කියන්නේ? මේකම කියනවාද? නෑ නේ උසස් පෙළදී ඔක් කියන්නේ.
උසස් පෙළට කියනවා මෙහෙම අපි. හයිඩ්‍රජන් වින්‍යාසය 1s1 මෙන්න ස්කාක්ෂිකය මෙන්න න්‍යෂ්ටිය මෙන්න ඉලෙක්ට්‍රෝනය. තව එක්කෙනෙක් ඉන්නවා මෙන්න 1s1 මෙන්න ඉලෙක්ට්‍රෝනය. මේ දෙන්නාගේ මේ ව්‍යුග්ම කාක්ෂික එක ගානනේ තිබ්බේ. එක ගාන තිබුණා ව්‍යුග්ම කාක්ෂික. එක මත එක අතිච්ඡාදනය වෙනවා. අතිච්ඡාදනය වෙනවා. මෙන්න මේකට කියනවා සහසංයෝජ බන්ධනය කියලා. එහෙනම් මොකද සොස්පෙල අර්ථයක් කීම සහසංයෝජ බන්ධනයක් යනෝ යම් කිසි පරමාණු දෙකක් අතර ඒවායේ ව්‍යුග්ම කාක්ෂික අතිච්ඡාදනය වීමේ ක්‍රියාවලිය සහසංයෝජ බන්ධනයක් කියලා කියනවා. එහෙනම් මොකද සහසංයෝජ බන්ධනයක් කියලා කියන්නේ? යම් කිසි පරමාණු දෙකක් අතර ඒවායේ ව්‍යුග්ම කාක්ෂික අතිච්ඡාදනය වීම සහසංයෝජ බන්ධනයක් නම් වේ. ලියමු අපි. යම් කිසි පරමාණු දෙකක් අතර ඒවායේ ව්‍යුග්ම කාක්ෂික යම්සි පරමාණු දෙකක් අතර ඒවායේ ව්‍යුග්ම කාක්ෂික අතිච්ඡාදනය වීම සහසංයෝජ බන්ධනයක් නම් වේ. හරි හයිඩ්‍රජන් 1s1 වින්‍යාසය ලියලා අතිච්ඡාදන වචන දාගන්න. ආයෙන්දලා පෙන්නන්න මේ හයිඩ්‍රජන් 1s1 මෙන් H2 ඇතිවීම. හරි මම ඔබට දෙනවා හිතන්න දැන්. ඔයා හිතන්න එහෙමනම් F2 ගේ කොහොමද කාක්ෂික අතිච්ඡාදනය වෙන්නේ? HF ගේ කාක්ෂික අතිච්ඡාදනය කොහොමද? වින්‍යාස ලියලා කල්පනා කරලා ගන්න බලන්න. වින්‍යාස ලියන්න. වින්‍යාස ලියලා කල්පනා කරලා බලන්න. F2 HF අපි O2 ගම් N2 ගම්. right කල්පනා කරන වින්‍යාස ලියලා ව්‍යුග්ම කාක්ෂික හඳුනගෙන ඒගොල්ලන්ගේ හැඩ හඳුනගෙන ගන්න බලන්න. හරි. F2 F ගේ වින්‍යාසය 1s2 2s2 2p5. මෙතන තමයි ව්‍යුග්ම කාක්ෂික එකක් ඉන්නේ. කොහොම නැති? නම් මේක p කාක්ෂිකය. එහෙනම් p කාක්ෂික දෙකක් එකතු වෙන්න ඕනේ. ඔන්න ඔහොම. මෙයාගෙත් F නේ F2 කියලා කියන්නේ. F2. ඔන්න F2 ගේ මම ඉලෙක්ට්‍රෝන දෙක අපිට පුළුවන් මේ දෙපැත්තට දාන්න. හරි. HF ඇඳද? HF ගේ මොකද්ද වෙන්නේ? හයිඩ්‍රජන් ගේ 1s. F ගේ මෙන්න මෙහෙම. HF. ඇඳද? හරි. O2 ගේ මතකද ඕ මොන කාණ්ඩයද කියලා? මේක හරියි. අයනි කාණ්ඩ. ඒක බන්ධන කීයක් ඕනද ඔක්සිජන්ට? දෙකක් ඕනේ. එහෙමනම් ඔක්සිජන්ගේ වින්‍යාසය 1s2 2s2 2p4 දෙකයි එකයි එකයි තියෙන. එහෙනම් ව්‍යුග්ම කාක්ෂික දෙකයි. මෙයා මොකද වෙන්නේ? මෙහි මේ කාක්ෂික දෙක. මෙහෙම හදාගන්න. දැන් කාක්ෂික දෙකක්. ඇයි මේ p කාක්ෂික දෙක එකිනෙකට ලම්බකව ඉන්නේ? p කාක්ෂික තුනක් තියෙනවනේ. ලම්බකව ඉන්නේ අරක යුග්මයි. යුග්මක අපි අඳින්නේ නැහැ ව්‍යුග්ම කාක්ෂික. අතිච්ඡාදනයේ ආකාර දෙක විදි දෙකක් වෙන්නේ. ඒතකොට මේක ලම්බකව තියෙනවා මේක දෙපැත්තෙන් සෙට් වෙන්නේ. හරි. O2 කල්පනා කරලා අදින්න. ඇඳලා ඒ අනුව N2 කල්පනා කරන්න. N2 මං අදිනවට වඩා කල්පනා කරලා ගන්න බලන්න. මෙන්න F2 මෙන්න HF. එක S සහ P. මෙයාගේ ව්‍යුග්ම කාක්ෂික දෙකක් තියෙනවනේ. මේ ව්‍යුග්ම කාක්ෂික දෙක මේ දෙක මේ ව්‍යුග්ම මේ P කාක්ෂික එකිනෙක ලම්බකෝණේ ඉන්නේ. මෙහෙම න්‍යෂ්ටි දිනවා න්‍යෂ්ටිය මත මෙහෙම ලම්බකව ඉන්නේ. එතකොට මේ දෙකට මෙහෙම සෙට් වෙන්න පුළුවන්. නමුත් මේ ලම්බකව තියෙන දෙකට සෙට් වෙන්න බෑ. දෙක සෙට් වෙන්නේ දෙපැත්තෙන්. මෙහෙම උඩින් සහ යටින්. මෙහෙම උඩින් සහ යටින් P කාක්ෂික දෙක. උඩිනෝයි යටිනෝයි සෙට් වෙනවා. මේ දෙක මෙහෙම සෙට් වුණා හරි. මේ දෙක මෙහෙම ලම්බකෝණේ තියෙන්නේ. දැන් අපි හිතනවා මේක අවකාශයේ කුඩයිනේ මේ අපි අඳිනවා වගේ නෙමෙයි. ඒ දෙක ඉහළින් සහ පහළින් දෙපැත්තෙන් සෙට් වෙනවා. එහෙනම් N2 ගැන හිතන්න. N2 ගේ නයිට්‍රජන්ගේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඒ අනුව බන්ධන කීයක් හැදෙනවද? හැදෙනවා නම් හැදෙන්න ඕනේ කොහොමද? අඳින බලන්න N2 ගේ කාක්ෂික ව්‍යුහය. හරි. N2 N
1s2 2s2 2p3 එතකොට මොකද වෙන්නේ ව්‍යුග්ම කාක්ෂික 3යි. එහෙනම් බන්ධන 3ක් හදන්න එපා. 3ක් හදා ගන්නවා කොහොමද? ඔන්න එක්කෙනෙක්ගේ p කාක්ෂිකය මෙන්න අනිකගේ p කාක්ෂිකය. මේ ලොකුවට ඉඳ ගන්න ඕනේ කොහොම හරි. ලම්බකව අනිත් එක ඉන්නවා. දැන් මතකද මේ p කාක්ෂිකයේ තුන්වෙනි එක අපි අඳ පිළි මෙන්න මෙහෙම අපි යන්නේ. ඕක මොහොම අපි යන්නේ. එතකොට මේ දෙක සෙට් වෙනවා මෙහෙන් මේ දෙක සෙට් වෙනවා මෙහෙන්. හරිද? මේක මෙහෙම සෙට් වෙනවා මේ දෙක මෙහෙම සෙට් වෙනවා. මේ තමා N2 ගේ කාක්ෂික ව්‍යුහ. හරි? හිතුවහම මේවා පුළුවන් මේ සරල දෙයක් තියෙන. හරි? රයිට්. එහෙනම් ඔන්න ඇඳ ගන්න අපි මේ කරපු අර්ධයක්ීම අනුව සහ සංයුජ බන්ධන කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ ව්‍යුග්ම කාක්ෂික එක මත එක අතිච්ඡාදනය වීම. මෙන්න ව්‍යුහ ටික. හරි නේද? අර මෙහින් ගන්න එක ගන්න. මෙතන වැරද්දක් තියෙනවා. මේක තියෙන්නේ මෙහෙට මේක තියෙන්නේ මෙහෙට. එක පැත්තට ගන්න ඕනේ මේ. මෙහෙම නම් මෙහෙම. එතකොට ගන්න මම බැලුවා මොකද අඹරලා තියෙන්නේ කියලා. හරි. රයිට්. එතකොට දෙක තේරෙනවද p කාක්ෂික අතිච්ඡාදනය වෙන හැටි. රයිට්. ඔන්න N2. හරිද? තරුවක් දාලා ලියමු අපි. සහසංයුජ බන්ධන කාක්ෂික අතිච්ඡාදනය වීමේ ආකාරය අනුව ආකාර දෙකකි. සහසංයුජ බන්ධන කාක්ෂික අතිච්ඡාදනය වීමේ ආකාරය අනුව ආකාර දෙකකි. සහසංයුජ බන්ධන කාක්ෂික අතිච්ඡාදනය වීම අනුව ආකාර දෙකයි. දැන් ඉස්සල් එක තේරුණා මම දැන් තමයි ඒක හඳුන්වා දෙන්නේ. එකකට කියනවා අපි සිග්මා බන්ධන එකකට කියනවා අපි ෆයි බන්ධන. සහසංයුජ බන්ධන කාක්ෂික අතිච්ඡාදනය වීමේ ආකාරය අනුව ආකාර දෙකයි. එකක් සිග්මා අනෙක ෆයි. හරි? මොකද සිග්මා බන්ධන කියන්නේ? මෙහෙම දාගන්නකෝ. සහසංයුජ බන්ධන දෙකට කඩනවා සිග්මා බන්ධන ෆයි බන්ධන. මේ තියෙන සංකේතය. සිග්මා ෆයි. මොකද්ද මේ සංකේතය සිග්මා කියන්නේ? කැපිටල් සිග්මා තමයි මෙහෙම අදින්නේ මේ. මෙහෙම දාන්න කැපිටල් සිග්මා. සිම්පල් සිග්මා මේ අර මුරුදුජ නයන ලියන්න වගේ. මෙහෙම කොහොමද දාන්නේ? තැල්ලා පොඩ්ඩක් අර ගැටේ එහෙම නැහැ. අර රයන්න තැල්ලා පොඩ්ඩක්. එහෙම හිතන්න පුළුවන්. ෆයි මේ ෆයි වල දෙකක් තියෙනවානේ. හරි? මේක එකක්. මෙහෙමත් අපි දානවා ෆයි කියලා නේ. එක ගන්න ඈ. මේක ගන්න. මේක ගන්න. හරි? සිග්මා සහ ෆයි සංකේත. රයිට්. මොකද්ද සිග්මා බන්ධනයක් කියලා කියන්නේ? දැන් ඔයා දැක්කන්නේ අර කාක්ෂික අඳිනකොට පුතාලා මේ මෙන්න මෙහෙම කාක්ෂික අතිච්ඡාදනය වුණා. මේ න්‍යෂ්ටි දෙක මෙතන තියෙනවා. න්‍යෂ්ටි ආකරණ රේඛාව ඔස්සේ. දැන් නයිට්‍රජන් බලන්නකෝ ඔයා. නයිට්‍රජන් ගන්නකොට මෙහෙම එකක් තිබ්බා. මේක එක විදියක් නෙමෙයි. මේ න්‍යෂ්ටි ආකරණ රේඛාව ඔස්සේ. අරවා තිබ්බනේ මෙහෙම. මේ දෙපැත්තෙන්නේ. ඒවට තමයි ෆයි කියන්නේ. මෙන්න මේ න්‍යෂ්ටි ආකරණ ඔස්සේ වඩ මොනවද කියන්නේ? ඒවට කියනවා සිග්මා කියලා. එහෙනම් ලියමු අර්ධයක් කියමු සිග්මා බන්ධන ෆයි බන්ධන දෙකට කඩා ගන්න. සිග්මා බන්ධන හැටි ලියන්න. යම් කාක්ෂික දෙකක් ඒවායේ න්‍යෂ්ටි ආකරණ රේඛාව ඔස්සේ යම් කාක්ෂික දෙකක් ඒවායේ න්‍යෂ්ටි ආකරණ රේඛාව ඔස්සේ අතිච්ඡාදනය වේ නම් යම් කාක්ෂික දෙකක් ඒවායේ න්‍යෂ්ටි ආකරණ රේඛාව ඔස්සේ අතිච්ඡාදනය වේ නම් එම බන්ධනය සිග්මා බන්ධනයක් නම් වේ. යම් කාක්ෂික දෙකක් ඒවායේ න්‍යෂ්ටි ආකරණ රේඛාව ඔස්සේ අතිච්ඡාදනය වේ නම් එය සිග්මා බන්ධනයක් නම් වේ. අඳලා පෙන්නන්න හයිඩ්‍රජන් H2 කඩිරක් ගහලා පෙන්නන්න. කඩිරක් ගහ න්‍යෂ්ටි දෙක ළඟ යා කරලා කඩිරක් ගහලා පෙන්නන්න. මෙන්න මෙහෙම. එහෙනම් ෆයි බන්ධන පැත්තේ යම් කාක්ෂික දෙකක් න්‍යෂ්ටි ආකරණ රේඛාවට සමාන්තරව
න්‍යෂ්ටියාකරණ රේඛාවට සමාන්තරව අතිච්ඡාදනය වේ නම් න්‍යෂ්ටියාකරණ රේඛාවට සමාන්තරව අතිච්ඡාදනය වේ නම් එය ෆයි බන්ධනයක් නම් වේ. ඇඳලා පෙන්නන්න මේ න්‍යෂ්ටියාකරණ රේඛාව එකක් පෙන්නන්න. ඒක සිග්මා න්‍යෂ්ටියාකරණ රේඛාවට සමාන්තරව ඒක ෆයි. ඒකට ෆයි එකේ උඩයි යටයි කොටස් දෙකක් තියෙනවා. එතකොට N2වත් ඇඳලා පෙන්නන්න මේ පැත්තෙන්ම එයාගේ සිග්මා එකයි මම අඳලා තියෙන මේ පැත්තෙන් අර පැත්තෙන් අඳින්න. සිග්මා එකයි ෆයි දෙකක් තියෙනවා. N2 ගේ සිග්මා එකයි ෆයි දෙකයි. O2 ගේ සිග්මා එකයි ෆයි එකයි. යටින් අඳින්න එහා පැත්ත ඒක තියෙනවද නැද්ද? right. සිග්මා වලට තව අර්ධයක්ීමක් තියෙනවා. අපි ඒකත් ලියනවා. දැන් සිග්මා වලට එක අර්ධයක්ීමක් තමයි මොකද? යම් කාක්ෂික දෙකක් න්‍යෂ්ටියාකරණ රේඛාව ඔස්සේනේ මේක මෙහෙමත් කියනවා. එරි ලියා ගන්න. යම් කාක්ෂික දෙකක් රේඛීයව අතිච්ඡාදනය වේ නම් යම් කාක්ෂික දෙකක් රේඛීයව අතිච්ඡාදනය වේ නම් එය සිග්මා බන්ධනයකි. යම් කාක්ෂික දෙකක් පාර්ශවිකව අතිච්ඡාදනය වේ නම් එය ෆයි බන්ධනයකි. එහෙනම් දාලා. යම් කාක්ෂික දෙකක් රේඛීයව අතිච්ඡාදනය වුණොත් සිග්මා, යම් කාක්ෂික දෙකක් පාර්ශවිකව අතිච්ඡාදනය වුණොත් ෆයි. හරි? right. එහෙනම් ඒ අර්ථ දෙක ලියා ගන්න යටින්ම සිග්මා කියන්නේ යම් කාක්ෂික දෙකක් රේඛීයව අතිච්ඡාදනය වීම, ෆයි කියන්නේ පාර්ශවික අතිච්ඡාදනය වීම. වගු ඉවර කරමු අපි ඊරක් ගහමු. වගු ඉවර කරමු. හරි? ලියුවනේ? හරිද හිටින්? right. දැන් දැනගන්න ඕන ලොකුම ලස්සනම කාරණා ටිකක් තියෙනවා. හරිද? අපි තරු දාලා ලියමු. පළවෙනි තරුව ඕනෑම පරමාණු දෙකක් අතර එක් බන්ධනයක් තිබේ නම් ඕනෑම පරමාණු දෙකක් අතර එක් බන්ධනයක් තිබේ නම් ඕනෑම පරමාණු දෙකක් අතර එක් බන්ධනයක් තිබේ නම් ඒක මොකද්ද වෙන්නේ? සිග්මාද ෆයිද? කල්පනා කරන්න. දැන් ඔය අණු කීපයක් ඇඳන් සිග්මා බන්ධනයකි. ඕනෑම පරමාණු දෙකක් අතර එක් බන්ධනයක් වේ නම් එය සිග්මා බන්ධනයකි. ඕනෑම පරමාණු දෙකක් අතර එක් බන්ධනයක් වේ නම් එය සිග්මා බන්ධනය. ඔන්න පළවෙනි තියරිය. හරි? එය සිග්මා බන්ධනයකි. දෙවෙනි තියරිය. ඕනෑම පරමාණු දෙකක් අතර බන්ධන දෙකක් වේ නම් බන්ධන දෙකක් තියෙනවා. මොනවාද මේ බන්ධන දෙක? පළවෙනි එක සිග්මා, දෙවෙනි එක ෆයි. يعني දෙකක් වේ නම් සිග්මා බන්ධනයක් හා ෆයි බන්ධනයක් වේ. බන්ධන තුනක් වේ නම් ඕනෑම පරමාණු දෙකක් අතර බන්ධන තුනක් වේ නම් සිග්මා හා දෙකයි ෆයි වේ. එකයි නම් සිග්මා, දෙකයි නම් සිග්මා ධන ෆයි, තුනයි නම් සිග්මා ධන දෙකයි ෆයි. දැන් මොන බන්ධනයේද වඩා ශක්තිමත් වෙනවා ඇත්තේ? සිග්මා බන්ධනයේද ෆයි බන්ධනයේද වඩා ශක්තිමත් වෙනවා ඇත්තේ? කල්පනා කරන්න බලන්න ඒක සිග්මා. ලියමු. ඕනෑම පරමාණු දෙකක් අතර ඇති සිග්මා බන්ධනය ෆයි බන්ධනයට වඩා ශක්තිමත් වේ. ඇයි අර ඒක න්‍යෂ්ටියාකරණ රේඛාව ඔස්සේනේ. එහෙනම් ඒක හරි බැඳිලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ටික න්‍යෂ්ටි දෙකකට මැදිලා තියෙනවා. එයා හරිම ශක්තිමත්. ෆයි බන්ධනය එහෙම ශක්තිමත් නැහැ. ඕනෑම පරමාණු දෙකක් අතර ඇති සිග්මා බන්ධනය ෆයි බන්ධනයට වඩා ශක්තිමත් වෙනවා. හරි. ඕකෙන් අපි හැමදාම ඒරල් එක්සෑම් එකේ ප්‍රශ්න අහනවා. දැන් මම කෙලින් ප්‍රශ්නකට යන්න. ඔන්න ක්වෙස්චන් කියලා ලියා ගන්න Q අකුරක් දාගන්න. තේරෙන්න ඕනේ. අපෙන් අහනවා මෙහෙම. C ත්‍රිත්ව බන්ධන C සමානයි 960යි කිලෝ ජූල් මවුලට. C ඒක බන්ධන C 420යි කිලෝ ජූල් මවුලට. C ඩබල් බොන්ඩ් C සමානයි X කිලෝ ජූල් මවුලට.
X අගේ වන්නේ X යගන්න C ට්‍රිබල් බොන්ඩ් C 960යි C සිංගල් බොන්ඩ් C 420යි C ඩබල් බොන්ඩ් C X නම් X අගේ වන්නේ ඔන්න මම MCQ එකක් කරනම් මේක උත්තර පහකුත් මන් දෙනවා අපි මෙහෙම 960 බෙදීම 3 වැඩි කිරීම 2 නැත්තම් දෙනවා 420 වැඩි කිරීම 2 තව උත්තරයක් දෙනවා 960 අඩු කිරීම 420 හතරෙනි උත්තරය දෙනවා 960 අඩු කිරීම 420 බෙදීම 2 එකතු කිරීම 420 තව උත්තරයක් දෙනවා 960 එකතු කිරීම 420 බෙදීම 2 හරි ගන්න බලන්න මොකද උත්තරේ කොහොමද 4 වෙන්නේ 420 කියන්නේ මොකද්ද සිග්මා ඩබල් බොන්ඩ් කියන්නේ මොකද්ද සිග්මා 1යි ෆයි 1යි මේක මොකද්ද සෝරි විතර මේ ඉරි කැලේ එකට දැන් සමාන කිරීමට දැම්ම හරි මේක මොකද්ද සිග්මා 1යි ෆයි 1යි මේක සිග්මා මේක සිග්මා 1යි ෆයි 2යි එහෙනම් අපිට ඕනේ සිග්මා 1යි ෆයි 1යි ඕන නම් ෆයි 1ක ඕනේ ෆයි 1ක ශක්තිය ගන්න කොහොමද 960න් 420 අඩු කරපුවම ෆයි 2ක ශක්තිය දෙකෙන් බෙදුවා දෙකෙන් බෙදලා 420 එකතු කළා උත්තරය 4 හැබැයි ඔක එල් එක්සෑම් ප්‍රශ්නයක් ඒ අවුරුද්දේ පස්වෙනි එකටත් ලකුණු දෙන්න වුණා ඒ කොහොමද ට්‍රිබල් බොන්ඩ් එක කියන්නේ සිග්මා ධන 2යි ෆයි සිංගල් බොන්ඩ් එක කියන්නේ සිග්මා අපි එකතු කළා කියන්නේ 2යි සිග්මා ධන 2යි ෆයි බෙදුවා දෙකින් මොකක්ද දෙන්නේ සිග්මා ධන ෆයි ඒක මේ වෙච්ච අහඹ අවස්ථාව ඒක උඩ ලියා ගන්න ඒ කියන්නේ උත්තරේ දෙන්න හැදුවේ 4 තමයි නමුත් උත්තර දෙකක් දෙන්න උනා මොකද හේතුව මෙන්න මෙහෙම ගණිත කර්මයක් මැද රාපු හින්දා හිතුවෙත් නෑ එහෙම වෙයි කියලා සාමාන්‍යයෙන් ළමයාට ගන්න දුන්නේ 4 වෙනි උත්තරේ නමුත් පහත් හරිය. හරිද? තේරුණේ? හරි. එහෙනම් ඔන්න ඔය ටික අපි දැන් කතා කළා. සිග්මා ධන ෆයි බන්ධන ගැන. right. හරි. ඊළඟට හරි. ඊළඟට අපි කතා කරන්න ලියමු අපි තරුවක් දාලායි සහසංයුජ බන්ධන පරමාණු වල සහසංයුජ බන්ධන කමා බන්ධන පරමාණු වල විද්‍යුත් ඍණතාවය අනුවද වර්ග දෙකකි සහසංයුජ බන්ධන මේ බන්ධන පරමාණු වල විද්‍යුත් ඍණතාවය අනුව වර්ග දෙකයි බන්ධන පරමාණු වල සහසංයුජ බන්ධන කමා බන්ධන පරමාණු වල විද්‍යුත් ඍණතාවය අනුවද වර්ග දෙකකි. එකක් නිර්ද්‍රවීය කොලේ දෙකට බෙදාගමු. මැදින් සහසංයුජ බන්ධන දෙකට කැඩුවා. නිර්ද්‍රවීය සහසංයුජ බන්ධනයි ද්‍රවීය සහසංයුජ බන්ධනයි. ද්‍රවීය සහසංයුජ බන්ධනයි. නිර්ද්‍රවීය සහසංයුජයි ද්‍රවීය සහසංයුජයි. හරි? මොකද්ද නිර්ද්‍රවීය සහසංයුජ කියන්නේ? විද්‍යුත් ඍණතාවය සමාන පරමාණු අතර ඇතින බන්ධන. විද්‍යුත් ඍණතාවය සමාන පරමාණු අතර ඇතින බන්ධන නිර්ද්‍රවීය සහසංයුජ. විද්‍යුත් ඍණතාවය අසමාන පරමාණු අතර ඇතින ඒවා ද්‍රවීය සහසංයුජ. ආලියම අර්ධකීම විද්‍යුත් ඍණතා සමාන පරමාණු අතර ඇතින බන්ධනයි. මොනවා හරි පරමාණු දෙකක විද්‍යුත් ඍණතා සමානයි නම් ඒක නිර්ද්‍රවීයයි. මොනවා හරි පරමාණු දෙකක විද්‍යුත් ඍණතා අසමානයි නම් ඒක ද්‍රවීයයි. විද්‍යුත් ඍණතා සමාන පරමාණු අතර ඇතින බන්ධන නිර්ද්‍රවීයයි.
විදුරෙන්ත අසමාන පරමාණු අතර ඇතින බන්ධන ද්‍රැවීය සහ ලියා ගන්න එහෙම. අර දැක්කේ. දැන් නිද්‍රව්‍ය පැත්තේ එවිට සමමිතික අණු ඇලයිරක් නිර්ද්‍රවීය අණු සමමිතික අණු නිර්ද්‍රවීය අණු සම්මිතික අණු නැත්නම් නිර්ද්‍රවීය අණු ප්‍රතිඵල වෙයි. මේකෙදී අසමමිතික අණු හරිනේ අය විදුරෙන්ත අසමානයිනේ. අසමමිතික එහෙනම් මොනවද? තව වචනයක් ද්‍රවීය අණු ප්‍රතිඵල වෙනවා. සම්මිතික අණු ප්‍රතිඵල වෙනවා විදුරෙන්ත සමානයි නම් අසමානයි නම් ද්‍රවීය අණු නැත්නම් අසම්මිතික අණු ප්‍රතිඵල වෙනවා. ඔක තමයි කතන්දරේ. හරිද? දැන් මේක මේ වගේ දැන් මෙහෙම ගන්නකෝ. දැන් අපි ගත්තොත් උදාහරණයක් අපි ගත්තනේ. පවුලක තියෙන බන්ධන තමයි අන්තශානුක කියලා කියන්නේ. පවුල් අතර තියෙනවා තමයි අන්තරණු කියන අපි එහෙම ගත්තනේ. එතකොට සහසංයෝජ බන්ධනයක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් උදාහරණයට විවාහයට. හරි? එතකොට යම් කිසි විවාහයක් වෙනවා නම් සමාන දෙන්නෙක් අතර. දැන් ඔය අපේ මේ ලංකාවේ පරණ සිරිත් අනුව මොකද කරන්නේ? බලනවානේ පොරොන්දම් කියලා. පොරොන්දම් කියලා බලන්නත් ඕක තමයි. මොකද දෙන්නෙකුට දෙන්නෙක් කොච්චර දුරකට සමාන වෙනවද? හරි? එතකොට ඒ බලන්න ඒක තමයි. හරිද? මේක වැටෙනවද? දෙකම දෙක වැටෙනවද? සෙට්ද? එහෙම වුණොත් සම්මිතිකයි. ගානට සෙට් වුණොත්. නැත්තම් අසම්මිතිකයි. හරිද? ඔය මොනවා කළත් ගොඩක් ඒවා අසම්මිතික තමයි. මේ හරි? එතකොට මොකද වෙන්නේ? දැන් සම්මිතික මේ වගේ දෙකක් සෙට් වුණා කියන්නකෝ. අපි කියනවා මෙන්න මේ එහෙම අණුවේ දැන් මේ පරමාණු දෙන්න කාක්ෂික අධිචාරණයන්නේ අපි ඉස්සලා ඇන්දේ. මේකනේ මේ අපි ඇන්දේ. මෙන්න මේ දෙන්න බන්ධනය හදාගත්තයින් පස්සේ දැන් දෙන්නගේ විදියට කියනවා අපි අලුත් වචනයක්. මේකේ වචනේ විතරයි අපේ සිලබස් එකේ තියෙන්නේ. මේක ගැන ගොඩක් දේවල් නැහැ. මේ ඇත්තටම මේ කතන්දරේ අණුක කාක්ෂිකය. මේක අණුක කාක්ෂික පිළිබඳ වාදයක් තියෙනවා. මේකට කම්බයින් මැස් ඕනෙනවා. ඔය අණුකලණය, අවකලණය, සම්භාවිතා ඔක්කොම දාලා මේවා ගත්තේ ඔය විද්‍යාඥයෝ මැස් කෙමිස්ට්‍රි දන්න දෙකම දන්න විද්‍යාඥයෝ තමයි මේවා ගානට හොයාගත්තේ. මේවා මැස් වලින් මේක සාධනය කරලා මේක ඔප්පු කරලා ඉවරයි. එතකොට දැන් අපිට මේවා මුකුත් නැහැ. ඔබට තියෙන්නේ මොකද්ද මේ ලැබිච්ච දේ හිතන්න පුළුවන් අපිට. දෙන්න සමානයි නම් අණුව මොකද වෙන්නේ? සමානව තියෙනවා. දෙන්න සමානයි නම් ඉලෙක්ට්‍රෝන සමානව තියෙනවා. අපි හිතමු ගෙදරක ඉන්නවා මේ අම්මෙක් සහ තාත්තෙක්. දෙන්න එක වගේ ගෙදර වැඩවලදී. ඒතකොට දැන් මේ අණුව සම්මිතිකයි. කොහාටවත් කවුරුත් ප්‍රබල වෙන්නේ නැහැ. හරි? දැන් අපි හිතමු HCl වගේ. මෙයාගේ විදුරෙන්තාවයේ 2.1යි මෙයාගේ 3යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන කෙරෙහි ඇති ආකර්ෂණය වැඩි. එතකොට අපි කියනවා ඉලෙක්ට්‍රෝන මෙහාට ඇදෙනවා. මෙන්න අණුව දැන් මේක අසම්මිතිකයි. දැන් මේන් අණුකාක්ෂිකයේ නිර්ද්‍රවී එක්කෙනාගේ මෙන්න ද්‍රවී එක්කෙනාගේ අණුක කාක්ෂිකය. මෙන්න මේ අණුකාක්ෂිකයේ මම තමයි කිව්වේ අණුකාක්ෂිකය අපිට හිතා ගන්න පුළුවන්. දැන් සමහර ගෙවල් වල සාමාන්‍ය ලංකාවේ සාමකාමී යන ගෙවල් වල මොකද වෙන්නේ? කවුද ප්‍රබල වෙන්නේ? අම්මද තාත්තා? සාමාන්‍ය තාත්තා. තාත්තා ප්‍රබල වෙනවා හීන ලෝකේ නේද? අම්මා තමයි ප්‍රබල වෙන්නේ. මොකද අම්මලට තමයි ගෙවල් වල තියෙන දේවල් ගානට ඉව තේරෙන්නේ තාත්තලට වඩා. ඒතකොට මොකද වෙන්නේ? ප්‍රබල වෙන්නේ අම්මලා. සාමාන්‍යයෙන් එක පැත්තකට බරයි. ඕනම අණුවක් සාමාන්‍යයෙන් හරිද? ඒකට මේ එක පැත්තකට බරයි. මේ අණුක කාක්ෂිකයේ ද්‍රවීයයි. මේක ද්‍රවීය වෙලා. මේක නිර්ද්‍රවීයයි මේ අණුක කාක්ෂිකයේ නිර්ද්‍රවීයයි. මේක තමයි අර සුරංගනා ලෝකවල තියෙන්නේ. ඔවුන් සතුටින් මේ ජීවත් වුණේ කියලා කියන්නේ කතා සුරංගනා කතාව අන්තිමටම කුමාරයා කුමාරියෝ මේ බැඳා සතුටින් ජීවත් වුණා. ඒවා නිර්ද්‍රවීය අණුකාක්ෂික කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ඒවා නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් ඒවා තියෙන කොහොමද ද්‍රවීය අණුකාක්ෂික. රයිට්. අඳ ගන්න එහෙනම් සහසංයෝජ බන්ධන වර්ග දෙකයි. මේවා හැදෙන නිර්ද්‍රවීය වෙන් අරවා හැදෙන ද්‍රවීය වෙන්. හරි අඳ ගන්න. විදුරෙන් තාමත් තමයි හදාපවතින්නේ. එකක් වෙනවා. දැන් මෙහෙමනේ. දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා දැන් යම්කිසි ගෙදරක කොල්ලෙක් ඉන්නවා. යම්කිසි ගෙදරක ගෑළමෙක් ඉන්නවා. කසාද බැන්දායින් පස්සේ මොකද වෙන්නේ? මේ දෙන්නගේ දේවල් පොදු වෙනවනේ.
පරමාණු දෙකක් තියෙන දෙක නෙමෙයි දැන් අණු පරමාණු ගොඩක් තියෙනවා ඒ ගොඩටම එකක් අණුවට අණුක කාක්ෂික කියනවාද අණුවට කාක්ෂිකේ මේ ඔක්කොම එකට එකතු වෙලා එක කාක්ෂිකයක් මොනවද ඔව් ඒ විකර්ෂණයේ අවසානයේ තීරණ එක තමයි ඒ දැන් අණුවක් නෑ එහෙම නෙමෙයිනේ අණුවක් දැන් මේ ලෝකේ අණු තියෙනවද නැද්ද අණුවක් තියෙනවා නම් අණුව හැදෙන්නේ කොහොමද මුලින් පොඩි විකර්ෂණ තියෙන්න පුළුවන්. ඒ විකර්ෂණ හින්දා ඒගොල්ලෝ ඈත් වෙලා බැලන්ස් වෙලා අන්තිමට හැදෙන දේ තමයි අණුකාක්ෂික. අන්තිමට අවසාන දැන් අපේ ගෙදර ගෙවල් වල මොකද වෙලා තියෙන්නේ? ගෙවල් වල දැන් පරමාණු දෙකක් නෙමෙයි ගොඩක් තියෙන්නත් පුළුවන්. ඒක අපි ගෙදරට සමාන කළොත් එහෙම. ඒකට මේවා ඔක්කොම එකට එකතු වෙලා අවසානයේ තීරණය වෙන හැඩය තමයි ගෙදරකට තියෙන්නේ. හරිද? එක්ක සමහර තැන්වලදී ඒක තමයි මේකත්. මේ අණුව විදුර අණුවක් කියන්නේ විදුරෙන්තාවයනේ වෙන වෙනව නැහැනේ විදුරෙන්තාවය මත එයාගේ ඉලෙක්ට්‍රෝන එක පැත්තකට තීරණය වෙලා ඒ විකර්ෂණ ආකර්ෂ තීරණය වෙලා ගොඩ නැගෙනවා ඒකට තමයි කියන්නේ අපි අණුක කාක්ෂික කියලා. ඒකට මේක ඇත්තටම මේ අණුක කාක්ෂික වාදය කියන එක ලොකු වැඩක්. ඒක අපිට නැහැ. අපිට තියෙන්නේ මේ අවසාන ප්‍රොඩක්ට් එක පොඩ්ඩක් කතා කරන්න තියෙන්නේ. රයිට්. එඳ ගන්න එහෙනම් ද්‍රවීය අණුක කාක්ෂිකය සහ නිර්ද්‍රවීය අණුක කාක්ෂිකය. කරන්නේ අපි මේ ගැන පස්සේ ඉස්සරහට එනවා. හරි? රයිට්. අපි ඉස්සරහට. හරි. එහෙනම් අද දවසේ මොනවද අපි කතා කළේ? අපි කතා කළා අද දවසේදී රසායනික බන්ධන. රසායනික බන්ධනයක් කියන්නේ පරමාණු අතර හරි අණු අතර තියෙන බැඳීමක් කියලා අපි කතා කළා. රසායනික බන්ධන වර්ග දෙකයි. මොනවද? අන්තශ අණුක බැඳීම්, අන්තර් අණුක බැඳීම්, නැත්නම් ප්‍රාථමික සහ ද්විතීයික බල කියලා අපි කතා කළා. ඊට පස්සේ අපි කතා කළා ප්‍රාථමික බල වර්ග 3යි ද්විතීයික බල වර්ග 6යි සහ සංයුජ බන්ධන. සහ සංයුජ කියන්නේ මොනවද? යම් කිසි පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමේ තියෙන බන්ධන කියලා අපි ඕලේ කාලේ කතා කළා. උසස් පෙළ අපි දුන්න අර්ථය කිව්වද යම් කිසි පරමාණු දෙකක් අතර ඒගොල්ලන්ගේ ව්‍යුග්ම කාංශික එක මත එක අතිච්ඡාදනය වීම නිසා ඇතිවෙන බන්ධන තමයි සහ සංයුජ බන්ධන කියලා කියන්නේ. සහ සංයුජ බන්ධන ප්‍රධාන වර්ග දෙකයි කියලා අපි කිව්වා. මොනවද වර්ග දෙක? සිග්මා සහ ෆයි. සිග්මා බන්ධන කියන්නේ මොකද්ද? කාක්ෂික දෙකක් ඒගොල්ලන්ගේ න්‍යෂ්ටියාකරණ රේඛාව ඔස්සේ අතිච්ඡාදනය නිසා ඇතිවෙන බන්ධන. නැත්නම් යම්කිසි කාක්ෂික දෙකක් රේඛීයව අතිච්ඡාදනය නිසා ඇතිවෙන බන්ධන. ෆයි බන්ධන කියන්නේ යම් කාක්ෂික දෙකක් න්‍යෂ්ටියාකරණ රේඛාවට සමාන්තරව නැත්නම් පාර්ශවිකව අතිච්ඡාදනය නිසා ඇතිවෙන බන්ධන තමයි ෆයි බන්ධන කියලා කියන්නේ කියලා අපි කතා කරා නේද? එතකොට සිග්මා බන්ධනයි ෆයි බන්ධනයි ඊට පස්සේ අපි කිව්වා අපි කතා කරලා සිග්මා බන්ධන ගැන ඕනෑම පරමාණු දෙකක් අතර තියෙන එක බන්ධනයක් නම් ඒක සිග්මා දෙකක් නම් සිග්මා ධන ෆයි තුනක් නම් සිග්මා ධන දෙකයි ෆයි කියලා අපි කිව්වා. වඩා ප්‍රබල වෙන්නේ සිග්මා බන්ධනය කියලා අපි කතා කළා. ඒකට අපි කිව්වා සහ සංයුජ බන්ධන වර කරන්න පුළුවන් පරමාණු විද්‍රණතාවය අනුව ද්‍රවීය සහ සංයුජ සහ නිර්ද්‍රවීය සහ සංයුජ. ද්‍රවීය වෙයි මොකද වෙන්නේ? ද්‍රවීය අණුක කාක්ෂික නිර්මාණය වෙනවා. නිර්ද්‍රවීය අණුක කාක්ෂික නිර්මාණය වෙනවා. අපි ඔන්න ඔය ටික අද දවසේ දැන් ඉස්සලාම කතා කළා. දැන් යන්න තියෙන්නේ අපිට ටිකක් ලොකු බරපතල ඉස්සරහට යන කොටසකට. හරිද? මම මේකෙදී මේක කතා කරන්න ඉස්සලා ගන්නවා අපි දැනගන්න ඕනේ සංයුජතාවය පිළිබඳව. අපි අර්ධක ගම් බලන්න. ආලියන අනුමාර්ථකාවක් සංයුජතාවය වේලන්සි සංයුජතාවය වේලන්සි මොකද සංයුජතාවය කියලා කියන්නේ? ඔලේ කාලේ තිබ්බ නේද? සංයුජතාවය යම්සි මූලයක සංයුජතාවය. මොකද සංයුජතාවය කියන්නේ? යම් කිසි මූලද්‍රව්‍යයක් විසින් ලබා ගන්නා වූ හෝ පිට කරන්නා වූ හෝ හවුලේ තබා ගන්නා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ආලියමු යම් කිසි මූලද්‍රව්‍යයක් විසින් බන්ධන සාදා ගැනීමේදී යම්සි මූලද්‍රව්‍යයක් විසින් බන්ධන සාදා ගැනීමේදී ලබා ගන්නා වූ හෝ පිට කරන්නා වූ හෝ හවුලේ තබා ගන්නා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි.
හරි. එහෙනම් ලබා ගන්නා වූ පිට කරන්නා වූ එන කොහොම හරි මෙයා මේ බන්ධන සාදා ගැනීමට සහභාගී කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. කොහොමද වෙන්නේ සංයුජතාවය? ඒ කාණ්ඩ යනවා කියන්න පුළුවන්. හයිඩ්‍රජන් පයනි කාණ්ඩේ. එහෙනම් සංයුජතාවය 1යි. හීලියම් 18 වෙනි කාණ්ඩේ. එයා බන්ධන හදා ගන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙනම් එයාගේ සංයුජතාවය 0යි. ලිතියම් පයනි කාණ්ඩ කියන්න බලන්න. 1යි. බෙරලියම් 2යි. වෙන මොකුත් නැහැ. බෝරෝන් 3යි. කාබන් 4යි. නයිට්‍රජන් 3යි. නයිට්‍රජන් 5 වෙනි කාණ්ඩේ. සාමාන්‍ය 15 නැත්නම් 5 වෙනි කාණ්ඩේනේ. ඒකට එයාට ඉලෙක්ට්‍රෝන 3ක ඌනතාවයක් තියෙනවානේ. 3ක් ගන්නවා. හැබැයි මෙයාගේ කලාතුරකින් අපිට හම්බ වෙනවා විශේෂ අවස්ථා 4 සහ 5. 4 සහ 5. ඔක්සිජන් 2යි. අපිට හැබැයි හම්බ වෙනවා 3ක් 4ක් වගේ හදපු අවස්ථාත් හම්බ වෙනවා. 6ක් නම් හම්බෙන්නේ නැහැ. 3 4 හම්බ වෙනවා. බලමු මේ විශේෂය රවුම් කරලා දෙන්න එක. යා. ෆ්ලෝරීන් කීයද? 1යි. මෙයා බන්ධන එකක් විතරමයි ෆ්ලෝරීන්. මොකද හේතුව එයාගේ විදුරෙන්තාවේ වැඩිම හින්දා. විදුරෙන්තාව වැඩිමනේ. එයා කොයිලාකවත් දෙකක් ගන්න යන්නේ නැහැ. එකයි ගන්න. හරි? අන්තිම එක්කෙනා ඉන්නවා ඔයාලට බන්ධන එකයි. නියෝන් 0යි සංයුජතාවය. තුන්වෙනි ආවර්තනය ගියොත් සෝඩියම් සංයුජතාවය 1යි. මැග්නීසියම් 2යි. ඇලුමීනියම් 3යි. සිලිකන් 4යි. ෆොස්ෆරස් 5යි. සල්ෆර් ෆොස්ෆරස් 3ක් තියෙනවා. සල්ෆර් 2ක් තියෙනවා. 4ක් තියෙනවා. 6ක් තියෙනවා. ක්ලෝරීන් 1යි 3යි 5යි 7යි. හරි. අපි දැනගන්න ඕන ප්‍රධාන මූලය මේගොල්ලෝ ඊට පස්සේ ක්ලෝරීන් වගේමයි බ්‍රෝමීන් සහ අයඩින් 17 වෙනි කාණ්ඩේ පහළ ඉන කට්ටිය. ඔය කට්ටිය තමයි දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම ආවර්තවගේ මුල් මූලද්‍රව්‍ය 18 නේද? 18 වගේ ආගන් නැහැනේ. ආගන් 0යි. 18යි තව මේ හැලජන් දෙක දැම්ම හරි. ආගන් උදාගන්න 0යි කියලා ඕනේ. රයිට් හරි. ආලියා ගන්න එහෙනම් සංයුජතාවය අපි අර දැක්කෝ නේද? ආලිය මුල් මූලද්‍රව්‍යයන්හි සංයුජතා පහත පරිදි වේ. මුල් මූලද්‍රව්‍යයන්හි සංයුජතා පහත පරිදි වේ. හරි දැන් සංයුජතාව හයිඩ්‍රජන් 1යි හීලියම් 0යි ලිතියම් 1යි බෙරලියම් 2යි බෝරෝන් 3යි කාබන් 4යි නයිට්‍රජන් 3 4 5 ඔක්සිජන් 2 වල කාණ්ඩ යනවා ආවර්තව අවසාන ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවමත් තමයි මේක තීරණය වෙන්නේ. හරි. දැන් අපි එනවා විශේෂිත කොටසකට. ලියන්න සහ සංයෝජ සංයෝගවල ව්‍යුහ ඇඳීම සහ සංයෝජ අණුවල උනත් කමන්නේ. සහ සංයෝජ අණුවල ව්‍යුහ ඇඳීම. ව්‍යුහ ඇඳීම. එය ආකාර 6කට සිදු කරයි. ආකාර 6කට සිද්ධ කරනවා. දැන් ඔයාලට පුළුවන් ඕනනම් මේක ලස්සන ලියා ගන්නකොට ඔයාගේ මැද පිටු දෙකක් ගන්න. මැද පිටු දෙකක් අරගෙන එකක් 3කට කඩලා කෑලි 6 හදා ගන්න. මැද පිටු දෙකක් අරගෙන කඩා ගන්නත් පුළුවන්. එහෙම කඩාගත්තා නම් ලේසි මං හිතන්නේ. මැද පිටු දෙකක් කඩාගත්තා ව්‍යුහ ඇඳීම ආකාර 6යි. පළවෙනි එක තමයි මොකද්ද? බන්ධන ව්‍යුහ ඇඳීම. බන්ධන ව්‍යුහ ඇඳීම. දෙවෙනි එක තමයි තෙත් කතිර ව්‍යුහ ඇඳීම. තිත් කතිර ව්‍යුහ ඇඳීම. බන්ධන ව්‍යුහ ඇඳීම, තිත් කතිර ව්‍යුහ ඇඳීම, තිත් ව්‍යුහ ඇඳීම, තිත් ව්‍යුහ ඇඳීම. ලුයිස් ව්‍යුහ ඇඳීම. ලුයිස් ව්‍යුහ ඇඳීම. කාක්ෂික ව්‍යුහ ඇඳීම. සහ 6 වෙනි එක ත්‍රිමානීය ව්‍යුහ ඇඳීම. ව්‍යුහ ඇඳීම ආකාර 6යි. හරි? කඩාගමු අපි. බන්ධන ව්‍යුහ ඇඳීම, තිත් කතිර ව්‍යුහ ඇඳීම,
තිත් ව්‍යූ හැඳීම, ලුයිස් ව්‍යූ හැඳීම, කාක්ෂික ව්‍යූ හැඳීම, ත්‍රිමාණී ව්‍යූ හැඳීම. අපි හැම අණුවම අඳින්න යන්නේ නැහැ. මුලින් අපි මේ අඳින විදිහ තේරුම් ගන්න ඔච්චරයි. දැන් මම හිතන්නේ ඕලෙල් කාලේ තිබ්බා නේද? තිත් කතර තිබ්බා, තිත් ව්‍යූහ තිබ්බා, ලුයිස් තිබ්බා, බන්ධන තිබ්බා, ඔක්කොම තිබ්බා මේවා. අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ කාක්ෂිකයි ත්‍රිමාණීයයි විතරයි මං හිතන්නේ. දැන් මේ හැම එකටම නීති තියෙනවා. බන්ධන ව්‍යූ හැඳීමේ නීති. හරිද? එක් බන්ධනයක් ලියන්න. බන්ධන ව්‍යූ හැඳීමේ නීතිය. එයාට ලියන්න. එක් බන්ධනයක් එක් කඩඉරකින් අඳිනු ලබයි. බන්ධන ව්‍යූහ අඳින නීතියක් තියෙනවා. මොකක්ද නීතිය? එක බන්ධනයක් එක් කඩඉරකින් අඳිනවා. එච්චර නීතිය. එක් බන්ධනයක් එක් කඩඉරකින් අඳිනු ලබයි. අපි ගමු උදාහරණයක් H2. මොකද බන්ධන ව්‍යූහය මේ? HH F2 FF HF HF O2 OO N2 NNN. ඒ බන්ධන තුනක් තිබ්බනේ. ඔක්සිජන් ගාව ඉස්සලා ඇඳා බන්ධන දෙකක් තිබ්බනේ. ඔච්චර නීති. එක බන්ධනයක් එක කඩේකින් පෙන්වනවා. හරි නේද? හරි. ලියාගෙන උදාහරණයක් යටට H2 F2 මේ අණු පහ ඉවර වෙච්චාම AP2 ඉවර වෙච්චාම හරියා. වගු ඉවර වුණාට කමන්නේ. අණු පහයි වගු ඉවරයි. පිටුවක් අපි ගත්තා නෑ වගුව මෙහෙම ගහන්න කඩලා ගත්තානේ. කඩලා මේකෙන් ගත්තා ඉවරයි. බන්ධන ව්‍යූහ හැඳීමේ නීතිය මොකද? එක බන්ධනයක් එක කඩඉරකින් අදිනු ලබයි. එක බන්ධනයක් එක කඩඉරකින් අදිනවා. එක බන්ධනයක් එක කඩඉරකින් අදිනවා. ඔක තමයි බන්ධන ව්‍යූහ හැඳීමේ නීතිය. එතකොට මොකද්ද මෙයාගේ තිත් කතිර ව්‍යූහ හැඳීමේ නීතිය? තිත් කතිර වලට නීති දෙකයි. තිත් ව්‍යූහ වලටත් නීති දෙකයි. හරිද? නීති දෙකයි. තිත් කතිර වලට තිත් වලට. ලියන්නේ නැත්තේ සංයුජතා කවචයේ ඇති සියලු ඉලෙක්ට්‍රෝන දැක්විය යුතුය. සංයුජතා කවචයේ ඇති සියලු ඉලෙක්ට්‍රෝන දැක්විය යුතුය. සංයුජතා කවචයේ ඇති සියලු ඉලෙක්ට්‍රෝන දැක්විය යුතුය. ඔන්න පළවෙනි නීතිය. දෙවෙනි නීතිය. එක් පරමාණුවක ඉලෙක්ට්‍රෝන තිත් නම් යාබද පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කතිර වේ. එක පරමාණුක ඉලෙක්ට්‍රෝන තිත් නම් යාබද පරමාණු ඉලෙක්ට්‍රෝන කතිර. එහෙනම් කොහොමද මෙයාගේ ව්‍යුහය? මෙහෙම හයිඩ්‍රජන් සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන එක ගානක් ඉන්නේ. ඔන්න තිත් කතිර ව්‍යුහය. F2 F තිතයි කතිරෙයි F. හැබැයි මෙයා කතිර වෙච්චාම අවසාන කවච 7ක් තියෙනවා. මෙහෙම දාන්න ඕන. HF තිතයි කතිරෙයි F ෆ්ලෝරින්ට දානවා කතිර හරි තිත් හරි 7ක්. O2 ගේ බන්ධන දෙකයි. මේ දෙක දාන්නේ මෙහෙම ඈ. බන්ධන දෙකයින් දැන් ඔහොම දාන්න ඕනේ. දාලා මේ එක සරවෙන් මෙයා කතිර බඳ ගන්නවා මෙයා ගන්නවා තිත්. මේ ඉලෙක්ට්‍රෝන මෙහෙමම දාන්න ඕනේ අයියේ. මේවා මේක මෙහෙම දාන්න බෑ. මම කන්නම් ඇඳලා ඉවරලා මෙහෙම දාන්න බෑ. ළමයි මෙහෙම දාන්න පුළුවන්ද? මෙහෙම දාන එක එච්චර උචිත නෑ. අනුචිතයි. ඇයි දැන් මේක මේ හවුල තියාගෙන නෑනේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙහෙ මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙහෙ. ඒ හින්දා ඒක අනුචිතයි. මේක තමයි හරි. N2 අඳින්න ඔයා. N තිත් කතර යුගල් 3යි. 5යි N ගේ. ඔන්න ඇඳ. තේරුණේ? තිත් ව්‍යුහ හැඳීමේ නීති මොනවාද? තිත් ව්‍යුහ හැඳීමේ අර නීති දෙකම තමයි තියෙන්නේ. තිත් කතර වල නීති දෙකම තමයි තියෙන්නේ. පොඩ්ඩක් එකක් වෙනස් වෙනවා. මොකද්ද? සංයුජතා ඉලෙක්ට්‍රෝන ඔක්කොම දක්වන්න ඕනේ. දෙන්නගෙම සංයුජතා ඉලෙක්ට්‍රෝන තිත් මගින් දක්වනවා. හරියන්නේ. සංයුජතා ඉලෙක්ට්‍රෝන සියල්ලම දැක්විය යුතුය. දෙදෙනාගේම සංයුජතා ඉලෙක්ට්‍රෝන තිත් මගින් දක්වයි. මේ ඕලේ කාලේ ඇඳා මං හිතන්නේ නේද? බන්ධන ව්‍යුහ තිත් කතිර තිත්. අර දැකීම වලට ගත්තා නම් ටස් ගාදී මේක මහා අමාරු දෙයක් නෙමෙයි.
අර දෙකෙන් මම තියාගන්න ඕනේ. හරිද? මහා අමාරු දේවල් නෙමෙයි. මේ කෙමිස්ට්‍රි කියලා කියන්නේ කොහොමද හරිම සරලම විෂය මේ මැත් සයන්ස් වල තියෙන. හැබැයි කරුණු ගොඩාක් තියෙනවා. කරුණු තියෙනවා. කෙමිස්ට්‍රි කියන්නේ පොඩි පොඩි කරුණු කෝටි ගාණක් තියෙනවා. හරි? ඒ පොඩි පොඩි කරුණු කෝටි ගාණ මත තියාගන්න තියෙනවා ඉතින්. හැමදේම දැනගන්න ඕනේ. නැතුව බෑ. හරි හැබැයි අමාරු නෑ. කිසිම අමාරුවක් නෑ. හරි අපි සාමාන්‍යයෙන් AL exam එකේ කෙමිස්ට්‍රි වලට ළමයි 90න් උඩ ළමයි 97 98 ගන්න ළමයි ඉන්නවා. දැන් ඔය මහාචාර්ය පේපර් එක හදන පිස්සලා කියන එක කියවනක් තියෙනවා මොකද්ද? තව විනාඩි 10ක් 15ක් තිබ්බනම් 100 ගණන් ළමයි ගොඩක් ඉන්නවා. අපි හැමතිස්සෙම කාලයත් එක්ක පොඩි ෆයිට් එකක් යන්නේ. අපි සීමා කරනවා ළමයින් කොහොමද කාලය සමග තමයි හිර කරන්නේ. ඒ ලකුණු 100 ගන්න පුළුවන් මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම අමාරු දේවල් නැහැ කෙමිස්ට්‍රි වල. හරි? රයිට්. ඊට පස්සේ ලුයිස් ව්‍යූ හැඳීම. මොකද්ද මේකේ නීතිය? මේකේ නීතිය තමයි බන්ධන කඩඉරකින් නිරූපණය කරනවා එක සර තිත් මගින් එක සරගෙන අවසාන කවචයේ ඉන්න බන්ධන හදා නොගත් ඉලෙක්ට්‍රෝන ඒවා තිත් මගින් නිරූපණය කරනවා. ආලියා ගන්න. බන්ධන කඩඉරකින් නිරූපණය කරන අතර බන්ධන කඩඉරකින් නිරූපණය කරන අතර බන්ධන සාදා නොගත් එක සර බන්ධන සාදා නොගත් එක සර තිත් මගින් නිරූපණය වෙයි. අර දෙකේ එකතුවක් තියෙන F එන HF O2 N2 හරිනේ. එතකොට අර ඔයාට කාණ්ඩය මතක තියෙනෝනේ ආවර්තකගේ මේ මූල ද්‍රව්‍ය ඉන්න මෙයාගේ සංයුතිතාව මතක තියෙන්න ඕනේ. right. කාක්ෂික ව්‍යුහ හැඳීම. මොකක්ද ඒකේ නීතිය? ඒකේ නීතිය තමයි ලියන කාක්ෂික ව්‍යුහ හැඳීමේ කාක්ෂික ව්‍යුහ හැඳීම. යම් කිසි මූල ද්‍රව්‍යයක ව්‍යුග්ම කාක්ෂික අතිච්ඡාදනය වීම දක්වමින් ව්‍යුහ හැඳීම. අර අපි කලින් යන්නේ යම් කිසි මූල ද්‍රව්‍යයක ව්‍යුග්ම කාක්ෂික අතිච්ඡාදනය වීම දක්වමින් ව්‍යුහ හැඳීමයි. හරි. ඔකට ඒකේ ව්‍යුග්ම කාක්ෂික විතරයි යුග්ම කාක්ෂික දින්නේ නැහැ. අපි ඒක ඇනනවනේ අපිට වැඩි පැටලෙනවනේ. ව්‍යුග්ම කාක්ෂික අතිච්ඡාදනය දක්වමින් ව්‍යුහ හැඳීම. හරි. ඇඳර පෙන්නන්න. අපි ඉස්සෙල්ලා ඇඳා මේ ඔක්කොම නේද? O2 ඇඳා. හරි. ත්‍රිමාණීය ව්‍යුහය කියලා කියන්නේ දැන් යම්කිසි අණුවක් අවකාශයේ ඉන්න විදිය දක්වමින් ව්‍යුහ හැඳීම. යම්කිසි අණුවක් අවකාශයේ පවතින ආකාරය දක්වමින් ව්‍යුහ හැඳීමයි. යම්කිසි අණුවක් අවකාශයේ පවතින ආකාරය දක්වමින් ව්‍යුහ හැඳීමයි. යම්කිසි අණුවක් අවකාශයේ පවතින ආකාරය දක්වමින් ව්‍යුහ හැඳීමයි. දැන් මේකේ පොඩි වැඩක් වෙනවා. අවකාශයේ ව්‍යුහය ත්‍රිමාණ ව්‍යුහය අඳිනකොට පරමාණු දෙකයි නම් කවුරු හිටියත් හැඩේ රේඛීයයි ඔහොම තමයි අඳින්න වෙන්නේ. ත්‍රිමාණීය ස්වභාවයක් නෑ. ඒ පරමාණු දෙකනේ දෙන්නෙක් අතර මෙහෙම කොහොම ගත්තත් රේඛීයයි. හරි. ඒකත් අපි මේ ලියාගමු. ඇඳලා ලියාගමු යටින්ම. ඇඳලා ලියා ගන්නවා පරමාණු දෙකයි නම් රේඛීයව දැක්විය යුතුය. ඒගොල්ලෝ එයාට අතරම අර ත්‍රිමාණීය කියලා 3D පෙනුම ගන්න බෑ. අපිට 3D පෙනුම තියෙනවා ඉස්සරහට එනවා අපි ඒවා ගමු. 3D පෙනුම කොයි වගේද කියලා. හරි? රයිට්. දාගන්න එහෙනම්. ඔව්. නෑ දැන් මෙහෙමනේ දැන්. දැන් මේ ටික ඔක්කොම හරිද එහෙනම්? මම ඉන්දිසර් තා පේජ් එකක් ගන්න. දැන් මෙහෙම එනවා. හිතන්නකෝ මෙහෙම දැන් ඔන්න දැන් ඉස්සරහට එනකම් මම පෙන්නන්නම්කෝ. NH3. දැන් මේ අණුවේ නයිට්‍රජන්ට හයිඩ්‍රජන් 3ක් කියනවා. දැන් ඉස්සරහට එනවා මේවා. මෙයාගේ ත්‍රිමාණීය පෙනුම අපි මෙන්න මෙහෙම අදින්නේ. එක සර දෙකක් මෙතන ඉන්නවා අර මෙයාගේ බන්ධන හදාගන්න. දැන් මෙයාට ත්‍රිමාණ ව්‍යුහ හැදුනා මේ. කොහොම අපි අදින්නේ? නැත්නම් මෙයා අදින්න පුළුවන් තව විදි තියෙනවා. ත්‍රිමාණ ව්‍යුහ හදින. මෙයාට අපි දානවා මෙහෙම ඇල කකුලක්. මෙයාට දාන ඇල කකුලක්. මෙයාට දාන කඩේරෙන් ඇල කකුලක්. ඔන්න NH3. තේරෙනවද? දැන් මෙහෙම ත්‍රිමාණ ව්‍යුහ එනවා. මේ පරමාණු දෙකට වඩා වැඩි වෙන්න ඕනේ මෙහෙම හැදෙන්න. දෙකයි නම් තියෙන්නේ. ඔයාට ත්‍රිමාණ ව්‍යුහ අඳින්න බෑ ඇත්තටම. දෙක නම් ඉතින් දෙන්නනේ. කොහොම කළත් දෙන්න කියන එක රේඛාවක පෙන්වන්න වෙනවා. ගොඩක් ආපුවම තමයි ත්‍රිමාණ ව්‍යුහ හැදෙත්තල ලස්සන වෙන්නේ. ගොඩක් එනවා. ත්‍රිමාණීය වෙනවා 3D අවකාශයේ ඉඩක් ගන්න එපා. දෙකයි නම් කොහොමත් එක රේඛාවක් පෙන්වන්න පුළුවන් අපිට. ඒක 3D 3 dimensional shape එකක් එන්නේ ඒකයි වෙලා තියෙන්නේ. හරි.
ඒකින්ද අර ඔක්කොම රේඛීය. බන්ධන ව්‍යුහය සමාන වෙනවා ත්‍රිමාන ව්‍යුහයට අර පරමාණු දෙකක් තියෙන හින්දා. ආයෙත් දාගන්න එක. පෙන්වන්නේ. ඒ ත්‍රිමාන ව්‍යුහයේදී එකසර පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ත්‍රිමාන කියලා කියන්නේ අවකාශයේ ඉන්න විදියනේ. ඇත්තරම බන්ධන සංඛ්‍යාව ඕනෙත් නැහැ. හරිනම්. හරි. දැන් අද දවසේ එහෙම එකක් යන්නේ නැහැ අපි. ඒ අනුව යන්නේ නැහැ අපි. right. අද දවසේ මම දෙනවා පාඩම අවසානයේ. දැන් ඔයාට දෙනවා සරල අණු 10ක් 20ක්. ඒගොල්ලන්ගේ අපි අඳිමු ඔක්කොම අඳින්න ඕනේ නැහැ. තේරුම් ගන්න නැහැ. බන්ධන ව්‍යුහ හා ලුයිස් ව්‍යුහ අපි අඳිමු. හරි යාලියන්. පහත මම අඳනවා සරල අණු ඔක්කොම 80ක් විතර අඳිනවා. right ලියමු. පහත සරල අණු වල බන්ධන ව්‍යුහය හා ලුයිස් ව්‍යුහය දක්වන්න. මම අණුක සූත්‍රය දෙන්නේ. අණුක සූත්‍රය කියන්නේ මේ අණුවට අදාළ සූත්‍රය මම දෙනවා. එතකොට මම දුන්නාම මොකද කරන්න ඕනේ? මේ අණුවේ කොහොමද බන්ධන ව්‍යුහය කොහොමද ලුයිස් ව්‍යුහය? ඔයා තීරණය කරන්න. ඉතලා බන්ධන ව්‍යුහය අඳන් ඉන්න. අපි අභ්‍යාස දෙකක් කරමු. ඊටු ටික අපි හෝම්වර්ක් දෙමු. 20ක් විතර දෙමු. CH4 ඔන්න සරල මේක. දැන් මම අණුක සූත්‍ර දෙනවානේ. ඔයා දැන් try කරන්න මෙයාගේ බන්ධන ව්‍යුහය සහ මෙයාගේ ත්‍රිමාන ලුයිස් ව්‍යුහය අඳින්න. right. කොහොමද CH4 ගේ වෙන්නේ? දැන් අර සංයුජතාවයත් ඕනේ. CH4 කාබන්ගේ සංයුජතාවය 4යි. එහෙනම් මේ කාබන්ට කාබන් මැද ඉන්නවා. ගොඩක් බන්ධන හදන්න පුළුවන් කියලා මැද. එයා වටේට එච්ලා ඉන්නවා. මෙන්න CH4 ගේ මොන ව්‍යුහයද මේ? බන්ධන ව්‍යුහය. ලුයිස් ව්‍යුහයත් මේකම වෙනවා. මොකද හේතුව මෙයාට එකසර නැහැ දෙන්නකින් කාටවත්. ඊළඟට දෙවෙනි එක අපි ගමු NH3. මෙන්න බන්ධන ව්‍යුහය NH3. බන්ධන ව්‍යුහය. මෙන්න ලුයිස් ව්‍යුහය NH3. ඊට පස්සේ H2O. H2O. හරිනේ? හරි. ගෙදරදී එතකොට මේ විදියට මේ අණු 20ෙම ලුයිස් ව්‍යුහය හඳින්න අපි ඊළඟ දවසේ ඇවිල්ලා සරල අණු ටික ඉවර කරන එක තමයි ලබන සතියේ රසායනික බන්ධන පාඩමේ දෙවෙනි සතියේ පාඩම වෙන්නේ. එතකොට සරල අණු මම අඳිනවා දැන් මේ මෙතන අද 20 නේ තියෙන්නේ. වර්ග 5ක් මම කතා කරනවා. ඔක්සිජන් සහිත අණු මම මෙතන එකක් දෙකක් දැම්මා බැරුණාට කමක් නැහැ. ඔක්සිජන් සහිත අණු, කාබන් සහිත අණු, ඊට පස්සේ ඔක්සි ආම්ල, ඍණායන, දායක බන්ධන කියන මාතෘකා පහ ළමා ලබන සතියේ අපි රසායනික බන්ධන පාඩමේ කරන්නේ. ඒ ටික කරපුවම රසායනික බන්ධන වල සරල අණු ටික අවසන් වෙනවා. එහෙනම් අද දවසේ පාඩම අපි මෙතනින් නවතිනවා. හෝම් වර්ක් ටික කරලා ලබන සතියේ හම්බෙමු. ආයුබෝවන්.